සුබ දවසක්. මම අජිත් වන්දබෝන මම සිවිල් ඉංජිනේර කෙනෙක්. තවදුරටත් කිව්වොත් එහෙම මම සිවිල් ඉංජිනේරින් සෙක්ෂන් එකේ එක කොටසක් වෙන ස්ට්‍රක්චරල් ඉංජිනේරින් කියන පැත්තේ තමයි මගේ රැකියාවේ සහ උපදේශන කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මට හිතුණා අපි කතා කරන්න මේ AI මම හිතන්නේ හැමතැනම කතා කරන මාතෘකාවක්. ඉතින් ඒක සිවිල් ඉංජිනේරුවන්ට මොන විදිහට බලපායිද කියන එක ගැන මම හිතන්නේ එක මත තියෙනවා. ඉතින් මගේ අත්දැකීම් සහ මගේ මතයන් එක්ක තමයි ඉතින් මට මේ කතාව පොඩ්ඩක් කියාගෙන යන්න වෙන්නේ. ඇත්තටම ගත්තොත් දැන් අපි හැමෝටම ප්‍රශ්නයක් එයි මේ සිවිල් ඉංජිනේර්ස්ලාට AI නිසා මොනවා වෙයිද? මොකද්ද වාසි? AIට මොනවද කරන්න පුළුවන්? අපිට මොනවද කරන්න පුළුවන්? අපි එයාත් එක්ක එකට වැඩ කරනවද? එයා අපිවට උඩින් යනවද? ඔය වගේ ඉතින් විවිධ අදහස් අපි හැමෝටම තියෙනවා. සහ මම හිතන්නේ මේ අපි හිතනවා දැන් අපේ වැඩ ටික ඔක්කොම කාට හරි බාර දීලා පැත්තකටලා බලන් ඉන්න පුළුවන්ද කියලා හිතෙන අවස්ථා එනවා මේ AI ආවම. ඒක හරියට දැන් අපි ජොබ් එක ඇතුළේ අපිට තව කවුරු හරි අපිට ඇසිස් කරන්න කෙනෙක් ඉන්නකොට අපි හිතනවා එයාට ඔක්කොම කරන්න පුළුවන්ද කියලා වගේ. නමුත් දැන් මගේ අත්දැකීම ගත්තොත් එහෙම අපි ඉස්සෙල්ලම බලමු අපි AI කියන එක දැන් දකින්න යන්නේ මේ අද දකින්න කතා කරන AI කියන එක දකින්නේ මම හිතන්නේ අවුරුදු කීපයකට කලින්. ඒකේ මුලින්ම අපි දකිනවා chat GPT එක්ක වැඩ කරනවා. ඉතින් අපි මොන හරි ලියන ඕන එකට මේ උත්තරයක් දෙන වර්ග එකක් තමයි අපි දකින්න පටන් ගන්නේ. ඉතින් නමුත් ඇත්තටම අපේ ෆීල්ඩ් එකේ ගත්තොත් මම හිතන්නේ සිවිල් ඉංජිනේර්ස්ලා සහ ස්ට්‍රක්චරල් ඉංජිනේර්ස්ලා දන්නවා මේකේ AI පාර්ට් එකක් කියන එක අපේ සොෆ්ට්වෙයාර්ස් ගත්තත් ඒ දේවල් ගත්තාම මේක කාලයක් තිස්සේ එන හැමම් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපේ මේ ඉංජිනේරින් ෆීල්ඩ් එකනේ ටෙක්නොලොජි කියන එක හැමදාම අලුත් වෙනවා. ඉතින් විටින් විට අපේ ෆීල්ඩ් එකට අලුත් මේ දේවල් එනවා මේ කියන්නේ අපේ කාර්ය පහසු කරන්න එක පැත්තකින් අනිත් එක තමයි අපේ එෆිෂියන්සි එක වැඩි කරගන්න සහ මේ ඇකියුරසි එක හොඳ තත්ත්වයකට අරන්. මොකද කටින් එජ් ටෙක්නොලොජි එකක් අපිට අවශ්‍ය වෙනවනේ. මොකද අද කාලේ ගත්තොත් එහෙම අපේ ක්ලයන්ට් කෙනෙක් ඒගොල්ලෝ වඩා කැමති ඉස්සරට වැඩිය මේක අඩු කරන්න පුළුවන්ද? අපිට යන මිල මේක මොකද ඔප්ටිමයිස් කරලා. ඊට පස්සේ ඒ කොස්ට් එක පැත්ත. ඊට පස්සේ අපිට ආරක්ෂාව තියෙනවා. ඊට පස්සේ ලෝකේ චැලෙන්ජස් වෙනස් වෙනවා. ඒ වගේ වෙනවා. දැන් මම බැලුවොත් එහෙම දැන් අපි AI එක අපේ අත්දැකීම ගත්තත් අපි මුලින්ම මේ දකිනවා දැන් AI අපි මොන හරි ලිව්වම එයා අපිට උත්තරයක් දෙනවා. ආයි ලිව්වම උත්තරයක් දෙනවා. ඕක තමයි හැටි. දැන් AI වලට මොකක්ද ඇත්තටම අපිත් එක්ක කරන්න පුළුවන්. දැන් අපි මොලා හරි අපේ අත්දැකීම ගත්තම අපිට ටෙක්ස්ට් වලින් තමයි යාත් එක අපි ගන්න දිනු කරනවා. ඉතින් අපි දකිනවා දැන් මේ උත්තර එක මේ මුලින්ම අපි හිතනවා මේක මේ අර සියල්ල දත් වගේ ගතියක් අපිට ෆීල් වෙනවා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. දැන් අපිට තියෙනවා දැන් ඉංජිනේර කෙනෙක් විදිහට අපේ ෆීල්ඩ් එකේ තියෙනවා අපිට ටැසික් නොලෙජ් එක. කාලයක් තිස්සේ වැඩ කිරීමෙන් අපි ලබාගත් අත්දැකීම් ටික. ඒතර මේ අත්දැකීම් එක්ක අපි කරන වැඩ කටයුතු වලදී අපිට යම් දත්ත ටිකක් මේකෙන් ලැබෙනවා. ඇත්තයි. නමුත් අපිට මේකත් එක්ක කවුරු හරි බයක් තියෙනවා නම් මේකත් එක්ක සම්පූර්ණයෙන්ම මෙයාට මේ අපේ වැඩ ටික කරගන්න පුළුවන් කියලා ඒක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් දැන් සිවිල් ඉංජිනේර්ස්ලා ගැන මගේ කතාව තියෙන්නේ. දැන් සිවිල් ඉංජිනේරින් වල විකාරණ පැති දෙකක් තියෙනවා. එකක් තමයි උපදේශන සේවා කන්සල්ටන්සි. දැන් අනිත් පැත්ත ගත්තොත් තියෙන්නේ කන්ස්ට්‍රක්ෂන්. දැන් මම හිතන්නේ කන්ස්ට්‍රක්ෂන් වලදී කිසි කෙනෙක් බය වෙන දෙයක් නැහැ. මොකද ඒකට තව සෑහෙන කාලයක් යනවා මේ කන්ස්ට්‍රක්ෂන් වලදී බිල්ඩින් හදන්න, බිත්ති බඳින්න, සයිට් වල වැඩ කරන්න. හැබැයි ඒගොල්ලන්ටත් ඒ අයගෙන් සහායනයක් යම් සපෝට් එකක් තියෙනවා. ඒ හැම දෙයකින් වෙන්නේ ඒක ඇකියුරසි එක වැඩි වෙගෙන යන්නේ. ඊට පස්සේ දැන් ඒකින් දැන් අතරම කන්ස්ට්‍රක්ෂන්ස් මේ ෆීල්ඩ් එක කියන එක ගත්තාම මම හිතන්නේ ඒකේ AI කියන දැන් අද තියෙන ට්‍රෙන්ඩ් එකේ තියෙන ඉම්පැක්ට් එක මට පේන්නේ නැහැ අතරම ලොකු තත්වයකට ඇවිල්ලවත් කියලා. ඊටාම සුළු වශයෙන් තමයි ඒක තියෙන්නේ. ඒකට ඔය රොබොටික්ස් වගේ එන්න තියෙනවා නම් තව කාලයක් එයි පැත්තට. දැන් අපි බලමු අපේ කන්සල්ටන්සි පැත්තේ. කන්සල්ටන්සි වල ගත්තාම දැන් මම හිතන්නේ දැන් ඉංජිනේර්ස්ලාට තියෙන එක චැලෙන්ජ් එකක් තමයි ඒගොල්ලන්ගේ ටයිම් එක ඇතුලේ. මොකද දැන් ඉංජිනේරින් සහ මේක ඇත්තටම මේක බිස්නස් එකක් වෙනවා. ඉතින් එතකොට මේක ඇතුලේ අපිට තියෙන මේ කාලය ඇතුළත අපි කොහොමද මේ අපිට ඕන තොරතුරු නිවැරදි තොරතුරු අපි අපේ මේ ක්ලයන්ට්ස්ලාට සේවාදායකයොත් එක්ක නැත්නම් ඒක වෙන්න පුළුවන් ආකිටෙක්ට්ස්ලා නැත්නම් තවත් අපිට රෙලෙවන්ට් ඉංජිනේර්ස්ලා ඒකත් එක්ක කොහොමද මේ ගනුදෙනු කරගන්නේ. එතකොට ඒ වගේ තත්වයකදී අපිට පුළුවන් වෙනවා මේ
AI එක්ක වැඩ කරලා විශේෂයෙන් අපි දැන් අපිට ගොඩාක් එක්ස්පෝස් වෙනවා අපි chat GPT එක නැත්නම් තවත් softwares කීපයක් එනවා. තව AI මේ tools දෙනවා කීපයක්. නමුත් මේවත් එක්ක අපේට මං හිතන්නේ අත්දැකීම් තියෙන අය දන්නවා අපි Google කරගෙන යන වගේ දේවල් search engines එක ගත්තාම දැන් අපිට ඊට වඩා ඊටාම focus වෙච්ච ඊටාම අවශ්‍ය තැනකට ගිහිල්ලා මේ වැඩ ටික කරගන්න පුළුවන්කම හම්බ වෙනවා. දැන් threat එක ගත්තොත් දැන් threat එකක් විදිහට ගත්තොත් අපි හිතනවා නම් දැන් AI නිසා අපේ fields වල threat එකක් තිබුණා කියලා. මේ වගේ threats මේ engineersලා හිතපු කාලාන්තරයක් තිබුණා. ඉස්සර කාලේ අතින් අඳින කාලේ AutoCAD එනකොටත් එහෙම තිබුණා. manual analysis වලින් software analysis වලට එනකොටත් මේ වගේ feelings ආවා. ඉතින් මේ ඕනම ටෙක්නොලොජි එක අලුතෙන් එනකොට ඒ සම්බන්ධව මේ අපි බලන අයට නැත්නම් මේකට එක්ස්පෝස් වෙන අයට පොඩි එන ෆීලිං එකක් මේක threat එකක් කියලා. ඒතර මගේ අදහස නම් මේ AI කියන එක ඇත්තටම අපිට threat එකක් වෙනවට වඩා ඇත්තටම අපිට හොඳ සහායකයෙක් වෙනවා. අපිට අලුත් අපිට සාකච්ඡා කරන්න අපේ කම්පැනියන් කෙනෙක් වගේ හැදෙනවා. ඊට අමතරව අපේ අදහස් ගැන ඊට අමතරව අර මේ තව උදාහරණයක් ගන්නපුවා අපිට නිකන් තව වැඩිපුර අත් දෙක තුනක් හම්බුණා. ඉතින් ඒ හරහා වෙන්නේ අපි දකින අපිට අවශ්‍ය කරන සේවය අපිට ඕන කරන නැත්නම් අපේ කරන ඩියුටි එක කරනකොට අපි ඒත් එක්ක මේ ගනුදෙනුවක් කරනවා. ඒ තමයි අපි ඒත් එක්ක අපේ අදහස් දෙනවා. දැන් එයාට අපිට ඊටම වේගෙන් මේ සම්බන්ධ තොරතුරු ඇත්තටම තොරතුරු සොයා ගැනීමේ හැකියාව වැඩි. හැබැයි මතක තියාගන්න වෙන වැදගත්ම කාරණේ තමයි මේ තොරතුරු වල ඔතෙන්ටිසිටි එක. නැත්නම් මේකේ තියෙන මේවා හරියටම හරිද කියලා නැවත නැවත පරීක්ෂා කිරී ගැනීමේ වගකීම හැමතිස්සෙම තියෙන ඉංජිනේර. ඒක කවදාකවත් වෙන කෙනෙක්ගේ අතට පත් කරන්න බෑ. ඒකින්ද ඒකත් තමයි වාගේ වගකීම. තොරතුරු වල තියෙන නිර්වද්‍යතාවය නැත්නම් ඇකියුරසි එක දැන ගැනීම. මේවා අපිට හැමතිස්සෙම තියෙනවා. මොකද මම හිතන්නේ මේ අපි ওই channels වල කතා කරයි මේ කියන්නේ AI කෙනෙකුට තියෙන මේ අර මේ ප්ලීස් කරන්න කතා කරන ස්වභාවයක් තියෙනවා. ඒකින්ද මේ ඕනම දෙයකට හැලුසිනේෂන් එකක් වගේ ඕනම දෙයකට එයා දෙන්න උත්තරයක් දෙන්න උත්සාහ කරනවා. මම දැන් මේක පාවිච්චි කරන හැමෝම මේක දන්නේ. එතකොට දැන් මේක තමයි අපිට පේන ඒ කියන්නේ අපිට එක්ස්පීරියන්ස් කරන එක ප්‍රශ්නයක් AI වල. මොකද එයාට ඕන දේ එයා ඕන එකකට උත්තරයක් දෙනවා. කැමති දෙයක් කියනවා. හැබැයි එකකටවත් එයාට වගකීමක් නැහැ. ඔයාලා බැලුවොත් හැමතිස්සෙම යට ලයින් එකක් තියෙනවා මේකේ ඇකියුරසි එක අනිත් අය පරීක්ෂා කරගත යුතුයි. ඉතින් ඒකින්ද අපිට චැලෙන්ජ් එකක් තියෙනවා. අපි කොහොමද මේ තියෙන ටූල් එක ඇත්තටම AI කියන්නේ අපිට අදටත් ඒක තව ටූල් එකක් විතරයි. ඒ ටූල් එක ඊටාම අවශ්‍ය සහ සුදුසු ආකාරයට පාවිච්චි කරලා එයාගෙන් අපිට ඕන වැඩ කොටස ගන්නෙ කොහොමද කියන එක මේ තමයි ඇත්තටම මේ AI use කරනකොට අපි ඉගෙන ගන්නවා. දැන් අපිට අනිත් පැත්තෙන් ගත්තොත් අපිට ප්‍රසන්ටේෂන්ස් වලට තියෙන මේ හැකියාව ගත්තොත් මේ අපි ගොඩාක් කාලයක් නාස්ති කරගන්න ඕන දේවල් මේකෙන් නතු යනවා. ඉතින් ඒකින්ද මේක ඇවිල්ලා අපි යාට වහලෙක් වෙන්න බෑ. වහලෙක් වෙන්න ඕනෙත් නෑ. දැන් අපි දකිනවා දැන් ඔය මම දැන් ඇකඩමික් ෆීල්ඩ්ස් වල මට ඒ වගේ එක්ස්පීරියන්ස් උත් තියෙනවා. මගේ MBA එක කරන කාලෙත් මේ ඇත්තටම AI පාවිච්චි කරන්න හදනවා සමහර අය මේකේ තියෙන යම් තමුන්ගේ තියෙන කෝස් වර්ක්ස් හරි තීසිස් හරි ලියන්න. ඉතින් අර අපේ ලස්සන කියමනක් තියෙනවානේ garbage in garbage out වගේ අපි මොන හරි දාපු ගමන් එයා මොන හරි දෙනවා. හැබැයි දෙනව සම්පූර්ණ කිසිම අදාළත්වයක් නැතුව. ඒ හින්දා වැදගත් දේ තමයි. ඒ කියන්නේ මේක ඇවිල්ලා තවත් අපේ ටූල් එකක් විතරක් වෙනවා. ඒ කියන්නේ යාව අපි පාවිච්චි කරන්න ඕනේ හසුරවන්න. මේ එහෙම නැතුව මේක ඉතින් මේකට අපි වහල් වෙන්න බෑ. වැදගත්ම දේ අපි මේකට වහල් වෙන්න බෑ අපේ ඉංජිනේරු වෘත්තය ඇතුලේ. මම හිතන්නේ මේ ගැන තමයි මගේ අයිඩියා එක තියෙන්නේ. ඊට අමතරව දැන් මම හිතන්නේ ලෝකේ මේ ගැන ඉදිරියට තව ඩෙවලොප්මන්ට්ස් එයි. ඉතින් මම මේ ගැන මේ පොඩි ඉන්ට්‍රෙස්ටිං පොතක් මට හම්බුණා. මම මේකත් මගේ මේ සාකච්ඡාවට පාදක මම මේ අදහස් දැක්වීමට පාදක වුණා. මේක තියෙන AI first mindset කියලා. ඒ කියන්නේ මේකේ අත්‍තරම කියන්නේ කොහොමද අපේ වැඩ කටයුතු ඊටාම මේ ස්මාර්ට් විදිහට and වේගෙන් සහ සාර්ථකව කරන්නේ සහ සමහරට ඒක හරහා අපි කොහොමද ඉගෙන ගන්නේ අපේ දැනුම මීට වඩා වර්ධනය කරගන්නේ අපේ knowledge base එක හදාගන්නේ AI පාවිච්චි කරලා කියලා. ඉතින් මේක ඉන්ට්‍රෙස්ටිං පොතක්. මේ කැමති කෙනෙක් මේක අරන් බලන්න පුළුවන්. කියවන්න මේක ඇත්තටම හරි වටිනවා. මේ ඉතින් මම හිතන්නේ මේක සුළු මගේ අදහස් දැක්වීමක් මේ අවස්ථාවේ. ඉතින්
මේක තමයි මගේ අදහස. ඇත්තටම මම කියන්නේ අපිට AI කියන එක පළවෙනියෙන්ම මේක ත්‍රෙට් එකක් විදිහට ගන්න අවශ්‍ය නැහැ. දෙවෙනි එක තමයි මේක අපේ හොඳ සේවකයෙක් කරගන්න ඕනේ. අපි එයා අපේ මාස්ටර් වෙන්න දෙන්න බෑ. මොකද එහෙම වෙන්න හැකියාවකුත් නැහැ. මේ වෙලාවේ ගත්තොත් හේතුව එයාගේ දැනුම පරාසය තිබුණට ඒකේ අපේ ඇප්ලිකබිලිටි එහෙම නැත්නම් අවශ්‍ය තැනට යොදා ගැනීමේ ස්කිල් එක දක්ෂතාවය හැමතිස්සෙම තියෙන ඉංජිනේරුවන් අතේ. ඒ කියන්නේ ඉංජිනේරුවන්ට හැකියාව වෙනවා තියෙන්න ඕනේ. මේක තවත් ටූල් එකක් විදිහට අතර අරගෙන මේකෙන් අපිට සමාජයට දෙන්න පුළුවන් සේවය මොකක්ද කියලා බලාගන්න. ඒ කියන්නේ අපි මේ වගේ ටූල්ස් පාවිච්චි කිරීම හරහා වෙන්නේ අපිට සමාජයට ඊටාම නිවැරදි වඩාත් ඉකොනොමිකල් නැත්නම් අඩු වියදම් වෙච්ච සාර්ථක තොරතුරු නැත්නම් අපේ පැත්තෙන් ගත්තොත් ඩිසයින්ස් ටිකක් දෙන එක. ඉතින් ඒක දෙන්නේ අනිත් එක ආයි මම මතක් කරනවා මගේ අපි බිස්නස් එකක් විතර ගත්තොත් ඒක ඊටාම අඩු කාලයක් ඇතුළත කරලා සමහරවිට ඒක හරහා ඒකේ තියෙන ලාභය නැත්නම් ඒකේ තියෙන ඉකොනොමි එක මේ සමාජයට පාස් කරන්න පුළුවන්කමකුත් අන්තිමට අපිට හම්බ වෙනවා. ඉතින් මේ සම්බන්ධව ලස්සන සාකච්ඡාවක් මම බලලා තියෙනවා ඊලෝන් මස්ක් එහෙම කියනවා මේ කොහොමද මේ AI නිසා මේ ඒ කියන්නේ දැනුම කියන එක ඊටාම ලාභදායී වෙලා මිනිස්සුන්ට ඊටාම ලාභදායී මේ ප්‍රොඩක්ට්ස් මේ ඉදිරියට දෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ඒක සිවිල් ඉංජිනේරුවන් විදිහට මම හිතන්නේ අපිටත් ඒ අවස්ථාව හම්බ වෙනවා. අපේ වටිනාකම වැඩි වෙනවා එකෙන්. මොකද මේ සමාජයේ ඊටාම මේ සාර්ථක මේ ප්‍රොඩක්ටිව් මේ දේවල් ටිකක් හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මගේ අද ඇත්තටම කතාව. අපි නැවත අපි කතාවක් බලනවා. අපි ඊළඟ දවසේ අපි කතා කරන්න යනවා ඩිජිටල් බොඩි ලැන්ග්වේජ් කියන මේ පොත සම්බන්ධ යම් කතාවක්. අපි ඒ සම්බන්ධව කතා කරන්න ඊළඟ දවසේ හම්බ වෙනවා.